welcome to my YouTube channel. ඉතින් මම ඉන්දුෂා. මේ තමයි මගේ පළවෙනි YouTube vlog එක. මේ vlog එක පුරාවටම තියෙන කොග්ගල ගැන. කොග්ගල කියලා කියන්නේ හරිම වටින නගරයක්. ඒ කියන්නේ අපිට ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙන නගරයක්. ඉතින් මම මේ vlog එක පුරාවටම දාලා තියෙන්නේත් ඔයාලට කොග්ගල පැත්තට આવොත් කරන්න පුළුවන් දේවල් මොනවද, බලන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු අපේ vlog එක බලන්න. තව දෙයක්. මේ vlog එක බලන්න ආපු හැමෝටම thanks. එහෙනම් දිගට මාත් එක්ක ඉන්න. අපි මාර්ග පහම එකට තියෙන තැනක් ගැන ඔයාලා දැනගෙන හිටියද? නෑනේ. එන්නේ අම්මාත් එක්කද බලන්න. අපි දැන් මේ ඇවිත් ඉන්නේ ගාල්ලේ කොග්ගල පැත්තට. කොග්ගල තමා ලංකාවේ මාර්ග පහම තියෙන එකම තැන. ඒ කියන්නේ මාර්ග පහක් කියලා කියන්නේ මේකේ මුලින්ම තියෙනවා මුහුදු මාර්ගය, ඊළඟට තියෙනවා ප්‍රධාන මාර්ගය, ඊට පස්සේ තියෙනවා දුම්රිය මාර්ගය, ඊට පස්සේ හතරවෙනියට තියෙන්නේ ගුවන් මාර්ගය, පස්වෙනියට තියෙන්නේ වැව් මාර්ගය. වැව් මාර්ගය කියලා කියන්නේ මේකේ හැම බෝට්ටු හරහා යන එක තමයි පස්වෙනි එක විදිහට අරන් තියෙන්නේ. ඒ ඔක්කොම හරියටම පැරලලි විදිහට මෙතන තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොනවද මේ මාර්ගය හරියටම. හරි. දැන් ඔයාලට මේ මුලින්ම පේන්නේ පළවෙනි මාර්ගයේ මුහුද. ඒ කියන්නේ කොග්ගල මේන් රෝඩ් එකට එහා පැත්තේ තියෙන මුලින්ම ගත්තාම මුහුද. මුහුදු මාර්ගය ඔස්සේ ගමන් කරන නිසා ඔන්න පළවෙනි මාර්ගයේ මුහුද. ඔහොමම අනිත් පැත්ත හැරුණාම අපිට තියෙනවා පේන ප්‍රධාන මාර්ගය. ඒත් එක්කම ඔයාලට එහා පැත්තෙන් චූටියට තීරුවක් පේන්නේ. ඒක තමයි දුම්රිය මාර්ගය. ඒ කියන්නේ අපි දන්න සිංහලෙන් කිව්වොත් රේල් පාර. ඉතින් ඔයාලට ඔහොමම තුන්වෙනියට බලා ගන්න පුළුවන්. නෑ හතරවෙනියට බලා ගන්න පුළුවන් ගුවන් මාර්ගය. ඒත් එක්කම එහා කොනටම වෙන්න ගුවන් මාර්ගය ඉවර වෙනවත් එක්කම ඔයාලට පේන්නේ පස්වෙනි මාර්ගය වැව් මාර්ගය. ඒ කියන්නේ ওই වැව හරහා ගමන් කරන බෝට්ටු තමයි වැව් මාර්ගය. ඔයාලට මේ මාර්ග පහම බලන්න මෙයාලා හදලා තියෙන view point එක. මෙතනට ගියාම ඕන කෙනෙක්ට ලස්සනට මේ මාර්ග පහම බලා ගන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩාක් වැදගත් වෙන ඉස්කෝලේ යන නංගිල මල්ලිලාට එහෙම නැත්නම් පොඩි බබාලාට එයාට ඇත්තටම මේක වටිනවා. ඔයාලට මේ පේන්නේ මෙතන තියෙන එයා ක්‍රාෆ්ට් එක. මේකට පොඩි ටිකට් එකක් කඩනවා. ඒ ටිකට් එක අරගෙන ඔයාලට මේ එයා ක්‍රාෆ්ට් එක ඇතුළට ගිහින් ක්‍රාෆ්ට් එක ඇතුළ මොන වගේද කියලා හොඳටම බලන්න පුළුවන්. ඇත්තටම මේක පොඩි ළමයින්ට මාරම එක්ස්පීරියන්ස් එකක් වේවි. දවසක ගියොත් මේ පාර හරහා ගාල්ල මාත්‍ර පාර හරහා යනවා නම් අනිවාර්යෙන් බලන්න. අපේ චූටි මල්ලිත් මෙතනට මාර විදිහට ආසයි. ඒකයි මම බය නැතුව කියන්නේ එයාලට දකින්න තියෙන අලුත් දේවල් නිසා අනිවාර්යෙන් මෙතනට කැමති වෙනවා. අපි දැන් මේ වාඩි වෙලා ඉන්නේ මාර්ග පහෙන් එක මාර්ගයක් ගාව. ඒ කියන්නේ මුහුද ගාවමයි. මෙතන හරිම ලස්සන රෙස්ටෝරන්ට් එකකුත් තියෙනවා. ඉතින් ඒ නිසා එළිය වාඩි වෙලා මුහුද දිහා බලාගෙන මෙතන ඉන්නකොට හරිම ෂෝක් වහලත් ඇවිත් බලන්න. මෙතනින් පහු කරගෙන යන වෙලාවෙ ඉතින් පොඩ්ඩක් ඇවිල්ලා බලලා ගියත් කමක් නැහැ. ඔයාලට මෙතන බීච් එකටත් ඇවිත් බලලා යන්න පුළුවන් මං හිතන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. આવොත් බලලා යන්න මේ බීච් එක මේකේ වෙරලා හරිම ලස්සනයි. ඉන්නකො මම ඔයාලටත් එතන පෙන්නන්න. හරිම ලස්සන මුහුදු වෙරළක් තමයි මෙතන තියෙන්නේ. මොකක් හරි ෆන්ක්ෂන් එකකටත් රෙඩි කරන ගමන් තමයි ඉන්නේ කවුරු හරි කට්ටිය. මේ තමයි මෙතන තියෙන රෙස්ටෝරන්ට් එක. අපි දැන් මේ වාඩි උනේ එළිය තැනකින්. මේ තමයි රෙස්ටෝරන්ට් එක. මෙතන හරිම කාම් මේ වගේම ෂෝක් ඇත්තම මම නම් හරි ආසයි හිතන මෙතනට. මොකද අර මුහුද ගාවට ඉන්න ආස නිසා මම මෙතනට ආසයි. ඒත් එක්කම මෙන්න මේ පැත්තෙන් ඔයාලට පේනවා යා ක්‍රාෆ්ට් එක. අපරාධය අනේ අපිට චූටි මල්ලි එක්ක ඉන්න බැරුණා. ආදයට ක්ලාස් අම්මගෙන් බැනුම් අහන්න යනවා ක්ලාස් කට් කරන්න උනොත් ඒ නිසා එයාව එක්ක ඉන්න බැරුණා. එයාව නම් මෙතන හරිම සතුටු වෙයි. මට හරිම දුකයි අනේ දැන්. දුක නැද්ද? අපි ඕඩර් කරේ මැංගෝ ජූස් එකක්. මේ තමයි අපි ඕඩර් කරපු මැංගෝ ජූස් එක. උඩින් අයිස්ක්‍රීම් එකක් දාලා තිනවා. මේක උනේ කීයද රුපියල්? 350. රුපියල් 350ක් වුණා මේකෙන් එකක්. රසයි. අනිවාර්යෙන් આવොත් බොන්න. ඔව් අනිවාර්යෙන් આવොත් බීලා බලන්න මේක හරිම රසයි. ඒ කියන්නේ අර ෆ්‍රෙෂ් මැංගෝ ටේස්ට් එක එනවා. අර වෙනේවයි අර ඒකට දාන්නේ මොනවද ෆ්ලේවර්ස් නේ? ෆ්ලේවර්ස් එහෙම දානවනේ. මේකට එහෙම ෆ්ලේවර්ස් රහක් එන්නේ අර ඇඹුල් මැංගෝ වල තියෙන හරිම ඇඹුල් රහත් එක්ක තමයි මේක එන්නේ. ඇත්තටම මම මෙතනට කලින් දන්නවා වුණාට මෙහෙම ගිහින් නිදහසේ ඉඳලා නැහැ. මේක මගේ පළවෙනි පාර. ඉතින් මට මාර විදිහට ආස හිතුණා. මම ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මේ තැන් වලට ගියාට කමක් නැහැ. අනේ අපිට සිදු වෙන දේවල් නම් දාලා එන්න එපා. මොකද මම මේ vlog එක පුරාවටම පෙන්නන්නේ හරිම ලස්සන පාරිසරිකාතින් වටින තැන්. ඒ නිසා මේ vlog එක පුරාවටම තියෙන තැන් වලට ගිහින් බලලා ඔයාලා මේ දේවල් වලට කිසිම කැලිකසල මොනවත් දාලා එන්න එපා. ප්ලාස්ටික් මොනවත් දාලා එන්න එපා. ලස්සනට ඒ තිබ්බ වගේම පිරිසිදුවට තියලා එන්න. මොකද අපි පරිසරයට ආදරය කරන තරමට තමයි අපිට ස්වභාව ධර්මයේ සලකන්නේ. ඔන්න දැන් අපේ ඕඩර් එක මේ තමයි අපි ඕඩර් කරපු රයිස් එක. බඩගින්න වැඩි කමට එක්කෙනෙක් බෙදන්නත් පටන් අරගෙන තියෙන්නේ. හරි හරි බෙදාගන්න. Thank you.
දැන් ඇති මට ඇති අයුදක කියන්න දෙයක් නැහැ. එයා තමයි බෙදාගත්ත. මට හැන්දයි එයාට හැදී ඉතුරු ටික ඔක්කොම. හොඳ සුවඳට තියෙනවා. චිකන් එකමත් හොඳට තියෙනවා. මම නම් බඩගින්න නෙමෙයි හිටියේ. මම හොඳට ගෙදරින් බත් කාලා ආවේ. ඒ වුණාට මේකේ සුවඳට කන්න හිතෙනවා. අපි කාලා බලමු. හොඳ සැර චිලි පේස්ට් එකක් නේ. ඒ අයියේ මේ මොනවද මේ? Hey. Okay. මේ මැංගෝ ජූස් එකෙන් ගෑවෙන්නද කොහෙද? ආය right. මේක උනේ පෙල් 1280යි. ඇත්තට මේ ගානට පාඩු නෑ. හැබැයි පෝෂන් එක නම් චූට්ටක් පොඩි ගතියක් තියෙනවා. හැබැයි ඒ වුණාට රසයි. උණුයි රසයි. අලිවරයි මෙතනින් පිටත් වෙන්න තමයි හදන්නේ. ඇත්තටම මෙතන කැම ටික නම් මාරම රසයි. ආවොත් කාලා බලන්න ඔයාලත්. දැන් අපි කොග්ගල තවත් තැන් ටිකක් බලන්න යමු. මම දැන් මේ ඔයාලට පෙන්නන වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම ගත්තේ මෙයාලගෙන් පර්මිෂන් අරගෙන. ඒ නිසා මේ කිසි දෙයක් පර්මිෂන් ගන්න නැතුව නම් කරන්න එපා. සෝෂල් මීඩියාස් වලට අප්ලෝඩ් කරන්නත් එපා. ඉතින් බලන්නකො මෙතන හරිම ලස්සනයි. ඔයාලට ඇවිල්ලා ලස්සනට එන්ජොයි කරන්න පුළුවන් තැනක්. ඩවුන් සවුත් එනවා නම් අනිවාර්යෙන් නතර කරලා බලන්න ඕන තැනක් තමයි මේ. බොයිෆ්‍රෙන්ඩ්ව බලන්න ඕන කියලා නෙමෙයි කිව්වේ. කොග්ගලාවත් මේ තැන බලන්න ඕන කියලා. ඉතින් මෙතන නම පොඩ්ඩයිට මට මතක නෑ. කැටලිනා ග්‍රිල්. අපරාධ වලටම බලාගන්න තිබ්බනේ මං කියන්න ඕනේ. ඉතින් අපි දැන් මෙතනින් පිටත් වෙලා යන්නේ තවත් ලස්සන තැනකට. කොග්ගල આવොත් බලන්න යන්න ඕන තැනක් තමයි මේ. ඒ කියන්නේ අපි දැන් මේ යන්නේ පස්වෙනි ගමන් මාර්ගය බලන්න. ඒ කියන්නේ වැව. ඒ වැවත් එක්කම තියෙනවා පාලමක්. ඒ පාලම දිගේ ඇවිදගෙන යද්දි ලස්සන අවසානයේ තියෙන්නේ ආරාමයක්. අපි එතනට ගිහින් බලමුකෝ. එතකොට ඔයාලටම තේරෙයි කොච්චර ලස්සනද කියලා. කොයි පැත්තද? සීයට් කොග්ගල ලෙක් හරි ওই පැත්තට තමයි. යම් බලන්න. තවත් ලස්සන තැනකට ඇවිත් තින්නේ. මෙතනට අපි කලින් එක පොඩි කාලේ ඇවිත් තියෙනවා. ළඟකදී නම් මෙතනට ආවේ නෑ. ඒ වුණාට මෙතන දැන් මාරේ දිරම වෙනස් කරලා ලස්සනට හදලා අපි බලමු මෙතන. ඉතින් මේ තමයි ඔයාලට වෙන්නේ කොග්ගල වැව. මෙතන බෝට් රයිඩ්ස් නුත් යන්න පුළුවන්. මේක ඒ බෝට් රයිඩ්ස් වලට නම් මාරම ප්‍රසිද්ධයි. ගොඩක්ම ෂූට්ස් වලට තමයි එන්නේ. මෙතන හරිම හුළඟයි. ඒ වගේම හරිම නිස්කලංකයි. කිසිම සද්දයක් නැහැ. හරිම සනීපයි ඇඟට. හැබැයි ඒත් එක්කම ඔන්න මම දැනුත් කියනවා ප්ලාස්ටික් වගේ දේවල් ඇවිල්ලා මෙතන නම් දාන්න එපා. ඒ කියන්නේ පරිසරයේ විනාශ වෙන කිසිම දෙයක් දාන්න නම් එපා. හරි. දැන් අපි මේ කෙලින්ම යන අර මං කිව්වේ අවසානයේදී තියෙන ආරාමයක් කියලා. ඒකට ඇතුළටම යන්න ඕන ඇවිදගෙන බලන්නකෝ නේ. පොඩි බබාලා අතු ගන්නවා හරිම ෂෝ. හිතන්නේ මේ ආරාමයට ආපු කට්ටියක් වෙන්න ඇති. එතකොට මේ යාලා දැක්කම මටත් හිතෙනවා යාලත් එක්ක එකතු වෙලා මේ චූටි ඉදලක් අරගෙන පොඩි කාලේ වගේ අතු ගන්න. කොච්චරනම් හරිම නිදහසේ යාලගේ ඔළුව ඇද්ද නේද? ඒ කිව්වා අර ලොකු වෙද්දී අපිට ලොකු වගකීම් එන්න නිසා අපිට අර පොඩි කාලේ තිබ්බ සතුටින් ඒ නිදහසෙන් ඉන්න බෑනේ. ඒක ගැන මං කිව්වේ. හරි බලන්නකෝ මේකේ වටපිටාවෙම තියෙන කැලයක්. මට මේ කොහේ වීඩියෝ කරලාද මන් දන්නේ නැහැ මමත්. වටේටම තියෙන්නේ කැලයක්. හරිම ලස්සනයි. කිසිම සද්දයක් නැහැ. සත්තුන්ගේ සද්දත් අඩුයි. ඒ තරම්ම නිශ්ශබ්දයි මෙතන. හරිම නිස්කලංකයි. හැබැයි තව ගොඩාක් දුරට යන්න ඕන මං හිතන්නේ ආරාමයට යන්න. ගොඩක් දුර දැන් අපි මේ ගිහින් ඉන්නේ හවස් වෙලා. ඒ නිසා අපි ඇතුළට යන්න try කරේ නෑ. අපි මගෙන් හැරිලා ආවා. ඇතුළටම ගිහින් බැලුවේ නෑ. ඔන්න බලන්නකෝ මං කියපු දේ කට්ටිය ඇවිල්ලා මෙතනත් අපිරිසුදු කරලා ගිහින් තියෙනවා. අනේ කිසිම වෙලාවක මේ වගේ දේවල් නම් කරන්න එපා. ඇත්තටම මේව මහා පව් පිරෙන වැඩ. මම මේ vlogs දාන්නේ ඇත්තටම තවත් ලස්සන තැන් මිනිස්සුන්ට අඳුන්වලා දෙන්න ඕන නිසා. නමුත් ඒ තැන් ගිහින් අපිරිසුදු කරන්න නෙමෙයි. ඒ නිසා පරිස්සමෙන්. දැන් මේ අපි ආපස්සට යන ගමන් ඔයාලට පේනවද මේ පොඩ්ඩක් මේ පහලින් උස්සලා තමයි හදලා තියෙන මැද නිකන් අර පොඩි පාලම මේ පඩි පෙළ තියෙන හරිය යට මේ කියන්නේ ඒ හරහා ගමන් බෝට්ටු වලට ගමන් කරන්න පුළුවන් වෙන තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ පාලම ටිකක් උස් කරලා තමයි හදලා තියෙන්නේ. එතනින් බෝට්ටු වලට ඒ හරහා ගමන් කරන්න. ඒ විතරක් නෙවෙයි මේ බෝට්ටුත් එක්ක මේ ගස් කොළන් වැවත් එක්ක එන්නේ හරියම ලස්සන මේ ෆොටෝ එකකට එහෙමනම් හරි ලස්සනයි මේ තැන. ඔයත් මම වගේම නේචර් ලවර් කෙනෙක් නම් මේ තැනට හරිය ආස වෙයි.
මම මෙතනට තාම ඇවිත් තියෙන එකපාරයි ඒ චූටි කාලේ මම කලින් කිව්වා වගේ අපේ බාප්පගේ පුංචිගේ ප්‍රී ෂූට් එකට ආවේ. එයාලා අර බෝට් රයිඩ් එකක් ගිහිල්ලා එහෙම ප්‍රී ෂූට් එකක් කරා බෝට් රයිඩ් එක කරද්දිම ඉතින් ඒ වෙලාවේ තමයි මමත් මෙතන ලස්සනට දැක්කේ පොඩි කාලේ. හැබැයි මම එදාට ආවට වඩා අද නම් හරිම ලස්සනයි. ඇත්තටම අපි මෙතන ගොඩක් වෙලාවක් රැඳුන්නේ නැහැ ඉක්මනට ගියා. මොකද අපිට තව ගොඩක් තැන් බලන්න තියෙන නිසා ඒකත් දැන් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි ඉක්මනට මෙතනින් පිටත් වුණා. වෙන වෙලාවක් වගේ නම් ඇත්තටම මම ඇවිල්ලා ගොඩ වෙලාවක් මෙතනට වෙලා බලාගෙන ඉන්නවා. ඒ පරිසරය විඳිනවා. ඒත් එක්කම හැබැයි අර කලින් පාර ෆෝන් එක වැඩිච්ච බය නිසා අපි ටිකක් මේ වගේ තැන් වලට දැන් යන්න බයයි. කොහොම හරි ඔයාලත් ගියොත් පරිස්සම් වෙන්න. අපි නම් උඩ පැනලා වැටුනේ. ඒ උඩ පැන්නෙත් ෂූට් එකකට. ඉතින් ඒ කරන වෙලාවේ තමයි ඒක උනේ. ඉතින් අපිත් හිතුවේ නෑ. ඉතින් ඔයාලත් හරි පරිස්සමට සිහියෙන් ඔයාලගේ දේවල් පරිස්සම් කරගෙන ඔයාලත් පරිස්සම් වෙලා මෙතනින් යන්න. අපි දැන් ආයෙත් මේන් රෝඩ් එකට දාලා මේ යන්නේ මෙතන එහා පැත්තේ තියෙන එහා පැත්තේම පාරේ තියෙන වැදුව ආරණ්‍යයට. මම මෙතනට මගේ ඉස්කෝලේ කාලේදී මගේ ළඟම හිටපු යාළුවෙක්ගේ ගෙදර දාණයකට ඇවිත් තියෙනවා. එතන ඒ වෙලාවේ තමයි මමත් මේතන හරියටම දැනගත්තේ දැක්කෙත්. ඉතින් මෙතන ගොඩක්ම ඉන්නේ ওই බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලාලු. ඉතින් ඒ නිසා එතන වීඩියෝස් ඒව මේව ගොඩක් කරන්න ගියේ නෑ. අපි වීඩියෝ කරේ නැති තරම් අපි එතනට ගිහිලා හරවගෙන ආවා හිතලම. මොකද අපිට එතන ඩිස්ටර්බ් කරන්න බෑ පව් සිද්ධ වෙන නිසා. ඒක නැතත් නිදහසේ තමන්ගේ ඒ දේවල් කරගන්න එන ස්වාමීන් වහන්සේලාට අපි බාධා කරන එක වැරදීනේ. මේ තමයි මෙතන එළිය. මේකෙන් ඇතුළට ගොඩක් දුර නෙමෙයි. ඇතුළට ගියාම ලස්සන ඓතිහාසික පන්සලක් ඔයාලට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ලස්සන කැටයම් කියන්නේ බිතුසිතුවම් තියෙනවා. ඔයාලත් ගියොත් අනිවාර්යෙන් බලන්න. හරිම නිස්කලංකයි මෙතනත්. ඉතින් අපි ඔයාලට පෙන්නන්න ඕන නිසා මෙහෙම ඇවිල්ලා මගින් හරවගෙන යනවා. ඔයාලට නම් ඉතින් ඔයාලගේ vehicles මගින් අතර කරලා ඇතුළට ගිහින් බලලා එන්නත් පුළුවන්. ඇත්තටම මට ඕනේ මේ දැන් මට බලන්න නෙවෙයි මේ vlog එක කරන්න ඔයාලට මේ කොග්ගල ආවට පස්සේ කොච්චරනම් දේවල් තියෙද කියලා පෙන්වන්නයි ඕනෝනේ. ඒ නිසා තමයි අපි මේ වගේ තැන් වලට ඇතුළට ගොඩක් යන්නේ නැත්තේ. ඔයාලට ගිහින් මේ දේවල් බලන්න පුළුවන්. මම නිකන් ගයිඩ් එකක් කරනවා විතරයි. ඔයාලා ගිහිල්ලා මේ විදිහට බලලා එන්න. ඉතින් කොග්ගල කියලා කිව්වහම ලෝක ප්‍රසිද්ධ දෙයක් තමයි මඩොල් දුව. ඔයාලට කොග්ගල ආවහම මඩොල් දුව බලන්න යන්නත් පුළුවන්. මෙතන ඕනේ තරම් පාරවල් තැන් තියෙනවා බෝට්ස් දාලා මඩොල් දුවට යන පාර කියලා ඔයාලට ගිහිල්ලා ඒක ඒ විදිහට ලස්සනට බලන්න පුළුවන්. අපිත් දවසක මඩොල් දුව යන්න කියලා හිතාගෙන ඉන්නවා. ගියොත් අනිවාර්යෙන් vlog එකක් කරලා දාන්නම්කෝ. මොකද මමත් ආසයි අපේ චූටි මල්ලිත් ආසයි තාම ගිහින් නැති නිසා මඩොල් දුවෙත් ගිහින් බලන්න. එක්කම මේ තමා කොග්ගල මහා ප්‍රඥාගේ කෞතුකාගාරය. කවුද? දන්නවද? මාටින් වික්‍රමසිංහ. මම දන්නවා ඔයාලා දන්නවා කියලා මම විහිළුවක් කරේ. ඉතින් මේ වෙලාවේ අපි යද්දි හවස 5යි. මේ හවස 5ට ඉතින් කොහොමද මේ වගේ තැන් ඇරලා තියන්නේ නැහනේ. නමුත් අපිට ඕනුනේ ඔයාලට මේ තැන පෙන්නන්න. යද්දිම තියෙනවා මේ පරිස්සමෙන් මෙතන රේල් ගේට් එක තියෙනවා. සිහියෙන් යන්න ඕනේ නිසා රේල් ගේට් එක හරියට බලලා ට්‍රේන් එහෙම එනවද කියලා බලලා මෙතන ක්‍රොස් කරන්න අපි නම් එන්නේ නැති නිසා දානවා. ඔයාලා ඒ වැරදි වැඩේ කරන්න එපා. ඊට මෙතන ගොඩක් පුරුදු නිසා තමයි ඒ පඬිතය වගේ දාන්නේ. ඇත්තටම මේ කොග්ගල කියන්නේ ළමයි එහෙම එක්කන් ඇවිල්ලා ඉස්කෝලේ යන ළමයින්ට එහෙම මේ වටේම ගොඩක් දේවල් තියෙනවා පෙන්නන්න. මම මෙතනටත් කලින් ගිහින් දෙනවා. ඇත්තටම බලන්න ගොඩාක් දැනගන්න බලාගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒකත් මාටින් වික්‍රමසිංහ මහත්තයා හිටපු තැනම නිසා අපිට මේ අත්දැකීම මේ විදිහටම ගන්න පුළුවන්. මේක අරින් උදේ 9ටලු වාහනේ 5ටලු. ඉතින් ඒ අතර ඇවිල්ලා ඔයාලට පොඩි ටිකට් එකක් අරගෙන ඇතුළට ගිහින් බලන්න පුළුවන්. අනිවාර්යෙන් ළමයිට මේක ලස්සන අත්දැකීමක් වෙයි. ඉතින් කොග්ගල එන ඔයාලට හරිම දුර්ලභ. හැබැයි අතීත කාලේ ගොඩාක් ප්‍රසිද්ධ දෙයක් තමයි මේක. ලොකු කර්මාන්තයක්. හැබැයි දැන් හරිම දුර්ලභයි. ස්ටිල්ට් ෆිෂින්. මේ රිටිපන්න මාළු කර්මාන්තය. මේක නම් පොඩි ළමයි විතරක් නෙමෙයි. ඇත්තටම මමත් මුලින්ම දැක්ක දවසේ මාර විදිහට සතුටු වුණා. මේවා අපිට දැන් බලන්න ඇත්තටම නැතිම තරම්. මමත් අහම්බෙන් තමයි මේක දවසක් මේ කොග්ගලින් යනකොට මේක දැක්කේ. මෙතනටත් බලන්න ගොඩාක් අය ඇවිත් හිටියා. ෆොරිනර්ස්ලා තමයි ගොඩක් ඉන්නේ. ඉතින් එයාලගෙන් සල්ලි එහෙම අරගෙන තමයි මේ ෆොටෝස් වීඩියෝස් එහෙම කරන්න මෙයාලා කරන්නේ. ඒක දැන් මාළු අල්ලන කර්මාන්තයට වැඩිය ඒක නිකන් අර ටුවරිසම් ෆීල්ඩ් එකේ දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ ගිහින් එන්නේ හවස නිසා මේ වයිබ් එක මාර විදිහට මැච් වෙනවා. ලස්සනට ඉර පායන නෑ ඉර පායනව නෙමෙයි ඉර බැහැගෙන යන වෙලාවේ සන්ලයිට් එක මාර ලස්සනයි. මට නම් ඒක හරියම ලස්සන සිනාරියෝ එකක් වුණා. කොහොමත් මුහුදට ආසන්න පැති ඉර බැහැගෙන යද්දිනේ ලස්සන මුහුදත් එක්ක ඒක දකිද්දි අපිට වෙනමම හැඟීමක් එන්නේ. මම නම් හරි ආසයි ඇත්තට මේ හැඟීමට. අන්නේ හින්දම තමයි මම ගාලු කොටුවට ගොඩාක් ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ තියෙන හැඟීම ගන්න තමයි මම එතනට යන්නෙම. බලන්නකො මෙතන මෙයාලා ෆොරිනර්ස්ලාට එහෙම හරි ලස්සනට සරසලා තියෙනවා. ඒ කියන්නේ ෆොරිනර්ස්ලා විතරක් නෙමෙයි අපිටත් ගිහින් බලන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලත් ගිහින් ලස්සනට ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලට කොග්ගල ආවහම ඔය කැස්බෑව බලන්නත් පුළුවන්. ඒ වගේ තැනුත් ගොඩක් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න. මට නම් ඒ වගේ තැනක් හොයාගන්න බැරි වුණා නෙමෙයි. අපි ඒ වගේ තැනක් බැලුවේ නැහැ. ඒ නිසා ඉතින් ඒ වගේ තැනක් දැනගන්න හම්බුන්නේ නැහැ. මේ ඒවත් තියෙනවා මෙතන. අවිත් බලන්න. කොග්ගල පහු කරගෙන අපි දැන් මේ ඇවිත් ඉන්නේ හබරාදුවට. අපි දැන් මේ ආයෙත් ගෝල් වලට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් කොග්ගලට එන ගමන් මුහුදේ නාන ප්‍රසිද්ධම තැනක් තමයි මේ තල්පේ බීච් එක. මේකට අපි කියන්නේ පොල් එලිවල කියලා.
අර ප්‍රසිද්ධ වීඩියෝස් එහෙම යන්නේ නිකන් අර ලස්සන නැචරල් ස්විමින් පූල් වගේ පොඩියට කොටුවට හැදිච්ච තැන්වල තැනක මිනිස්සු නානවා. අන්න එතන තමයි මේ ඔයාලට මෙතනින් එන ගමන් නාන්නත් පුළුවන්. මේ නම් හවස ඉතින් ඒ හින්දා මුහුද සැරයි පරිස්සමින් හවස නාද්දී. හැබැයි ලස්සනමත් ඉතින් හවසටම තමයි. ඔන්න එහෙනම් මම ඔයාලට මුහුදට යන්නත් ලස්සන තැනක් කිව්වා. දැන් අපි මේ ඉන්නේ ගෝල් වලට ලං වෙලා. දෙවට හරියේ අහස හරීම ලස්සනයි. රට මැදට වෙන ඒ කියන්නේ මුහුදක් ආසන්නයේ ඉන්නේ නැති කට්ටිය ඇත්තටම මම දන්නවා මේව බලන්න ආසයි කියලා. ඉතින් එහෙම අයට තමයි මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තේ. බලන්නකෝ මේක හරිම ලස්සන ඒ කියන්නේ S2 කට බලන්න ආස හිතන දසුණක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් කවදා හරි දවසක ගාල්ලට වගේ කියන්නේ දකුණු පළාතට මුහුදක් තියෙන පැත්තකට යනවා නම් ඔයාලටත් මේ ලස්සන බලන්න පුළුවන්. ඉතින් එතකම් මගේ වීඩියෝ එකෙන් බලන්න මේ තමයි මුහුදක් ආසන්නයේ තියෙන නගරවල් වල ජීවිත. ඒ කියන්නේ ගොඩක්ම අපිට බලන්න පුළුවන් වෙන්නේ මුහුද ළඟම නම් මාළු කර්මාන්තය තමයි. ඒත් එක්කම බෝට්ටු, ඒ මාළු සුවඳ දෙන කපුටෝ, සමහරු කාකෝ කියලාත් කියන මන් දන්නේ ওই දෙකෙන් කවුරු හරි එක්කෙනෙක්. ඉතින් ඒවත් එක්ක මේ තමයි මුහුදක් ආසන්න මුහුද බඩ ප්‍රදේශවල ජීවිත. දැන් මේ ඉන්නේ අපි උණුමටුන ටවුන් එකේමයි. අපි මෙතනින් දැන් කෙලින්ම මේ යන්නේ ගාල්ලට. තව චුට්ටයි ගාල්ලට තියෙන්නේ. මං කිව්වේ මේ තියෙන ගාල්ල ගොඩක්ම ප්‍රසිද්ධ මාළු මාකට් එකක්. ඉතින් මේව දකිද්දි තමයි දැනෙන්නේ අපි අර මුහුදට ආසන්නව ජීවත් වෙන මිනිස්සු නේද කියලා. ඉතින් අර රට මැදට වෙන්න තියෙන කඳු දැක්කහම අපිට හරි පුදුමයි. අනේ දෙයියනේ ලංකාවේ මෙච්චර ලොකු කඳු තියද? මේ නුවරඑළිය වගේම යද්දි මම හැම වෙලාවෙම දකින්නේ ලොකු කඳු පන්ති තියෙනවනේ. ඒව දැක්කම මට හරිම පුදුමයි. ඉතින් ඒ වගේ ඒ පැතිවල අයටත් මේව දැක්කම හරිම පුදුම හිතේ. දවසක ඇවිත් බලන්න හරිම ලස්සනයි මේවා. දැන් ඔයාලට මේ පේන ඉතින් අපේ ලස්සන ගාලු නගරේ. ගාල්ලේ ගොඩක් දේවල් අඩුයි. ඒ කියන්නේ අඩුයි කියලා කියන්නේ අර කොළඹ වල වගේ තියෙන ෆැසිලිටිස් එහෙම අඩුයි. හැබැයි ගාල්ල කියලා කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ නගරයක් නේ. ඒ වුණාට ගොඩක් දේවල් අඩුයි. මේ ගාල්ලේ තියෙන අඩුව හින්දම තමයි. ඒ කියන්නේ අපි දන්නේ නැහැ තියෙන රෙස්ටොරන්ට්ස් මොනවද, ගිහින් කන්න බොන්න පුළුවන් තැන් මොනවද, ඒ මොනවත් අපි දන්නේ නැහැ හරියට. ඒවා කරන්න වෙන සිටිස් වල බ්ලොගර්ස්ලා හිටියට අපේ නගරේ එහෙම බ්ලොගර්ස්ලා හිටියේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඒ වගේ ෆුඩ් බ්ලොග් කරන්න තියෙන දේවල් අඳුන්වලා දෙන්න එහෙම කවුරුවත් හිටියේ නැහැ. ඒ නිසා තමයි මමත් මේව කරන්න ගත්තේ. දැන් නම් මම දන්නේ තරමින් කිහිප දෙනෙක් මගෙන් පස්සේ ඇවිත් තියෙනවා. ඉතින් ඒක හොඳයි. ඉතින් එහෙම හම්බෙන් දාපු එකක් වයිරල් ගියපු ගමනක් තමයි අද මම මේ තනින් මේ vlog එකක් කරන්න තැනටම පත් වෙලා තියෙන. මං හරිම කැමරවලට ලැජ්ජ කෙනෙක්. ලැජ්ජ කියලා කියන්නේ ඉතින් අර කැමරා එක ඉස්සරහා කතා කරන්න මම මාව වීඩියෝ කරගන්න හරිම ලැජ්ජ කෙනෙක්. හැබැයි අවසානයේ මම නතර වෙච්ච තැනක් කියලා මමත් තාම පුදුම වෙනවා. ඒ තැන මට හදලා දුන්නේ ඔයාලා. මේ බලන්නකෝ මේ ගාල්ල හොඳට පේන්නේ. ඔයාලා මේ මං කතාව අතරින් බලන්න ගාල්ල හවසරුවක කොච්චරනම් ලස්සනද කියලා. හැබැයි දැන් නම් මේ සෙනග ඉන්න පාරක් මේ ගාල්ල හරියටම ටවුන් එකම ඉන්නේ. එහා පැත්තේ තියෙන බස් ස්ටෑන්ඩ් එක, මේ පැත්තේ තියෙන අපේ කඩපේලි ටික. මේ වෙලාව හරිම බිසි වෙලාවක් හවස 6 විතර ඇති. තව දෙයක් තමයි ගාල්ල ගැන කිව්වොත් ගාල්ලේ තමයි තියෙන්නේ ලංකාවේ දිගම බස් ස්ටෑන්ඩ් එක. ඒ වුණාට දැන් ඒකේ අර යකඩ පාලම එහෙමනම් පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මම හිතන්නේ ඒක මුහුද ආසන්න නිසා දිරලා තියෙන ඉක්මනටම. ඉතින් කොහොම කරත් අන්තිමට මේ vlog එකත් අවසන් වෙලා තියෙන කොග්ගල ගැන කරා වුණාට ගාල්ලෙන්. ඔන්න බලන්න ඉතින් අවසානයේ අපි අදත් ගිහින් තියෙන ගාලු කොටුවට. ඒ කියන්නේ අර වෙන නගරවල තව ලස්සන දේවල් තියෙනවා. අපේ නගරෙත් තව ලස්සන දේවල් තියෙනවා හැංගිච්ච තැන්. හැබැයි ඒවා අපි ගොඩක් අය දන්නේ නැහැ. මං කිව්වා බ්ලොගර්ස්ලා එහෙම නැහැ. ඒක ගොඩක් හඳුන්වලා දෙන්න කියලා. ඉතින් එහෙම එකේ අපේ හැම වෙලාවෙම දුවන් වෙන තැන තමයි අපිට ලේසිම තැන තමයි ගාලු කොටුව. ඒ ගාලු කොටුවට එන හැංගීම වෙන තැන් වලින් ගන්න බෑ. ඒක මට තේරෙන්නේ නැහැ කියන්න. වෙන නගරවල ආයත නම් ඒක හරිය පිස්සුවක් වගේ දැනේවි. ඒ වුණාට මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක ගාල්ලේ කෙනෙක් නම් ඒකේ ෆීලින් එක දන්නවා. අපි දැන් මේ ගිහින් ඉන්නේ අනිත් එක සතියේ දවසක. ඒ කියන්නේ සතියේ අන්තිම නෙවෙයි. මේ බ්‍රහස්පතින්ද වගේ දවසක. ඉතින් එදත් ගොඩක් සෙනග දැන් ළඟකදී ඉඳන් ගාලු කොටුවේ මාර සෙනගක් ඇවිත් ඉන්නවා බලන්නම. ඉතින් එහෙම දැක්කම මට හරි සතුටුයි. මොකද දන්නවද ගාල්ල දැන් හරි ප්‍රසිද්ධ නගරයක් බවට පත් වෙලා තියෙන කෙන එක ඒකෙන් හොඳට තේරෙනවා. එහෙම තමානේ. මොකද නැත්තම් හැමදාම ගාල්ල ගැන කතා කරන කවුරුවත් නැහැ. මං කියන්නේ ගාල්ලට තව අලුත් දේවල් එන්න ඕන. ගාල්ල මිනිස්සු හරි ආසයි අලුත් දේවල් බලන්න. මං කියන්නේ ඕගොල්ලෝ වෙන නගරවල ඉන්න අය එන්නනේ ගාල්ලට. ඉතින් මම දැන් මේ vlog එක ඉවර කරන්න තමයි යන්නේ. මම හිතනවා මේක වෙන vlogs වගේ perfect නැතුව ඇති. ඉතින් මේක මගේ පළවෙනි එකනේ. මම හිතන්නේ නැහැ වෙන ඒවා වගේ ලස්සනට ඇති කියලා. කොහොම හරි අමාරුවෙන් බලන් හිටියට thank you. මම මේක බලපු හැම කෙනෙක්ටම හරිම ආදරේ. ඔයාලා නිසා තමයි අද මම තැනකට ඇවිත් ඉන්නව නම් ඒ ඉන්නේ. ඔයාලා මට මේ දීපු ආදරේට ඒ හැම කෙනෙක්ටම මම හදවතින්ම සුබ පතනවා. මොකද මාව දන්න මිනිස්සුන්ට වැඩිය මාව නොදන්න රට වටේම මිනිස්සු ටිකක් මට දැන් ආදරය කරන්න පටන් ගන්න තිනවා. ඒකට මට මාර සතුටුයි. එහෙනම් අපි ආයෙත් ලස්සන vlog එකකින් මේ ගියත් අන්තිමට ගාලු කොටුවට ඇවිල්ලා තමයි අපේ ගමන නතර වෙන්නේ. මොන ලෝකේ අන්තිම කෙලවරට ගියත් අපි ගමන නතර කරලා තියෙන්නේ ගාලු කොටුවේ. අනේ මන් දන්නේ අප්පා. මොකද්ද?
අපේ ගේ හදාගමද ගාලු කොටුවෙන් අයියේ. අපි දවසක පැන්දර පස්සේ ගෙදර හදමු ගේ ගාලු කොටුවේ මැද. ඒ වුණාට ඒ වගේ එතකොට ආයේ මේකට පහයර වෙන්න ඕනේ නෑනේ. ආවා ගෙදරම හිටියා. එළියට පෙන්නක මං ගාලු කොටුව ගාලු කොටුවේ හිටියා. ආයෙකට ගියා. ගාලු කොටුව. වැඩි ලේසි. ගාලු කොටුව. ඉතින් ඔන්න ඔහොම තමා අපේ බ්ලොග් එක ඉවර වෙන්නේ. මෙච්චර වෙලා බලන් හිටියට thank you so much. ආයෙත් අලුත් දවසකින් අපි එනං හම්බෙමු. අදට ගිහින් එනකන් bye.